ආයුබෝවන්. ඔයා දවල් හේන දකින්න කාලය වැය කරන්න එපා. මං එහෙම වාට කියන එක හරිද? නෑ. ඒ මොකද කියනවා නම් සිහින තමයි වාට ජීවය ලබා දෙන්නේ. මේ ජීවිතය ශ්‍රේෂ්ඨ කරගන්න ඔයා මේ ගිරි මුදුනට යන්න ඕනේ. ඔයා මේ ජීවිතය ලබන අත්දැකීම් තමයි ජීවිතේ ජයග්‍රහණ වලට හේතු වෙන්නේ. අපි ජීවිත පරිණත කරගන්න ඕනේ. ඔයා මානසික බියකුලකමින් මිදෙන්නත් ඕනේ. ගොඩාක් අය ඉන්නේ මානසික වහල්කමින්. ඉතින් ගොඩාක් අයට ජීවිතේ ගොඩනගා ගන්න බැරි වෙන්නේ ඔයාලගේ නිර්මාණශීලීකම නැති නිසා. එහෙම නැත්නම් වින්දනය කියන දේ නැති නිසා. හැම දවසකම අපිට විවිධ අවස්ථා එනවා. හැබැයි අපි හුඟක් දෙනෙක් මොකද වෙන්නේ? ඒ අවස්ථා හඳුනගන්න විචක්ෂණශීලීකම නැහැ. මේ අවස්ථා හඳුනගෙන ඒවායින් ප්‍රයෝජනය අරගෙන ඔයා විමුක්ත වෙන තරමට ඔයාගේ ජීවිතය කුඩා වෙනවා. ඔයාට දැනේ ජීවිතේ ඒකාකාරී කියලා. එහෙම ජීවිතේ නීරසයි කියලා දැනේ. ගොඩාක් දෙනා මේ අභියෝග බාර ගන්න බයයි. හරි බයෙන් තමයි වැඩ කරන්නේ. දැන් දලබුවෙක් සමනලය කියන්නේ ක්‍රියාවලියක් කරහා. ඔයා ඉපදුණු විදිහටම මැරෙන්න ඕනේ නෑනේ. ඒක නිසා මේ අවස්ථා හඳුනගෙන ඒවා ග්‍රහණය කරගන්න ඔයා උත්සාහවන්ත වෙන්න ඕනේ. ඔයා අමතක කරන්න එපා ලොකු අවකාශයක් නිර්මාණය වෙන්නේ කුඩා අවස්ථාවන් තුළින් කියලා. ඒ නිසා ලොකු අවස්ථාව වගේ කකුල් දෙක ළඟට එනකම් බලන් නැතුව පොඩි අවස්ථාවන් විශාල අවකාශයන් බවට පත් කරගන්න උත්සාහ කරන්න. සෑම ශ්‍රේෂ්ඨ මිනිසෙක්ම වගේ ජීවිතය ආරම්භ කළේ හරිම පොඩියට. අවශ්‍ය වෙන්නේ කොතනින් හරි ආරම්භ කරන එක. එහෙනම් තවත් දවසකින් මුණ ගැසෙමු.